පුතේ 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 අනේ පුතේ මොකද උනේ අනේ පුතේ මොකද අනේ පුතේ මොකද උනේ අනේ පුතේ අනේ මගේ පුතේ අනේ මොකද උනේ මගේ පුතාට නියන්න පුතේ කවුද කරේ මේ මදියා කවුද කරේ මගේ වැඩිකට කවුද කරේ අනේ පුතේ
සර් අපි ඇල ඩිසයින් කරලා තියෙන්නේ සම්පූර්ණ කුඹුරු ඉඩම් ෆෝකස් කරලා ඒ නෝ තමයි සර් ඩිසයින් එක කරලා තියෙන විහාර තමයි සර් සයිට් එක බාර වෙන්නේ විහාර ප්‍රොඩක්ට් සර්ටිෆිකේට් දිස්තරටි සර් මම තමයි මේ සයිට් එක බාර වෙන්නේ. මේ ඇලෙන් පහළට වතුර අරගෙන යන්න හරිම අමාරුයි. මොකද උඩින් එන ෆ්ලෝ එක පහළට ගෙනියන්න බැරුව ගියොත් පහළ කොටස් වලට වතුර මදි වෙනවා. ඒ කරුණත් කන්සිඩර් කරලා සීසර්ත් එක්ක ඩිස්කස් කරලා තමයි අපි ඩිසයින් එක මේ විදිහට ෆයිනලයිස් කරගත්තේ. සර් ඒ හේතුවත් එක්කම අපේ EMR කැරපේෂන් එක ඇකිල තියෙන විදිහට ඇතුළේ ඉවරයක් කරන තමයි සර් ඩිසයින් එක කරලා තියෙන්නේ. ඒක අමතරව ස්ට්‍රක්චර්ස් මුළු තතු කරලා නැස්ක. සර් එක්ස්කියුස් මී මට පොඩි යෝජනාවක් කරන්න පුළුවන්ද? සත්මි අවසන්ද සර් මේ ඇල ගම්මාන කීපයක් මැද්දෙන් ගලාගෙන යනවනේ. මේ ගම්වල මිනිස්සුන්ට වතුර නැහැ යාළගේ එදිනදා වැඩ ටිකවත් කරගන්න හරියට. අපි ඒක හොඳින්ම දන්න කාරණයක් නේ. ඉතින් මිස මේ ඩිසයින් එක ඇතුලේ එයාලට ඇක්සස් දීලා නැහැනේ පහසුවෙන් ඇලට බහැලා වතුර ටිකක් ගන්න. මම කියන්නේ හොඳ බේතින් ස්ටෙප්ස් ටිකක්වත් දාලා එයාලට ඇලට බහැලා වතුර ටික ලේසියෙන් ගන්න ක්‍රමයක් හදලා දෙමුද? පඩිපෙරවල් ගැහුවම ෆ්ලෝ එක ඩිස්ටර්බ් වෙනවා. අපට එස්ටිමේට් එකත් එක්සීඩ් ලොකේෂන් එකත් මදි. ඒක නිසා අපි මේක ෆයිනලයිස් කරමුද? යාන ආණ්ඩ යන්නේ ගමයාට නාන්ද දද ඩිසයින් කරන කාණ්ඩිත පන්සල්. සර් මම මේ කතා කරන්නේ නිකම් කොන්ක්‍රීට් පඩිපෙලක් ගැන නෙවෙයි. මේ පඩිපෙල මෙතනට නැති වුණොත් මේ ගමේ අම්මලට දුවලට සිද්ධ වෙනවා කිලෝමීටරයක් විතර ලිස්සන පස් බැම්ම දිගේ ගිහිල්ලා ඇලට පහින්න. එතකොට රෑ වෙලා කරුවලේ කොහොමද ගෑනු දරුවෙක් තමන්ගේ අවශ්‍යතාවයකට වතුර ටිකක් ගන්න ඇලට යන්නේ? විශේෂයෙන්ම කරුවල වැටුණට පස්සේ වතුර ටිකක් ගන්න එන ගෑනු දරුවෙකුගේ ආරක්ෂාව ගැන අපිට සල්ලි වලින් තක්සේරු කරන්න බෑනේ සර්. මේ ගමේ මිනිස්සුන්ට වතුර ගන්න තියෙන එකම වගේම පහසුම මූලාශ්‍රය මේ ඇල සර්. අපි මෙතන මේ පඩිපෙළ හැදුවොතින් මේ ගමේ අයට කිලෝමීටරයක් ඈත තියෙන පොදු ලිඳකට හරි එහෙම නැතුව අනාරක්ෂිත තැනකට හරි යන්නේ නැතුව අපි මේ හදන පඩිපෙළ දිගේ ඇලට බහැලා එයාලගේ වතුර අවශ්‍යතාවය යාලට සපුර ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම වාරි පද්ධතියකින් අපි කරන්නේ වෝටර් මැනේජ්මන්ට් විතරක් නෙමෙයි නිස මිනිස්සුන්ගේ වෝටර් ඇක්සස් පහසු කරන එක. ඉතින් මම හිතනවා සර් ඇත්තටම මේ පුංචි තාක්ෂණික වෙනස අපි මෙතන භාවිතා කළොත් අපිට පුළුවන් වෙනවා මේ ගමේ ගෑනු අයගේ කාලය ඉතිරි කරනවා විතරක් නෙමෙයි ඒ මිනිස්සුන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවයත් අපිට තහවුරු කරන්න පුළුවන් වෙනවා කියලා සර්. සඳුනි ඔයා කියන කාරණේ මට තේරෙනවා. ඒකෙන් ස්කෑෂන් කොස්ට් එක වැඩි වෙනවා. කොන්ක්‍රීට් කොස්ට් එක වැඩි වෙනවා. අපේ බජට් එක එක්සීඩ් වෙනවා. ඉංජිනේර්ස්ලා විදියට අපිට හැඟීම් වලින් තියන්න ගන්න බෑ. ඩේටා එක යන්න ඕන. ඔයා කිව්ව කතාව ඇත්ත සඳුනි. අපි හදන්නේ ඇලක් විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ජීවිත. වෝට් ඇක්සස් කියන එක අපේ ටෙක්නිකල් රිපෝට්ස් වල ගොඩාක් දුරට අමතක වෙන කෑල්ලක්. අනික තමයි වතුර ගේන්න යන්නේ ගොඩක් අය ගෑනු අයනේ. ඉතින් ඒ අය ගැන සැලකිලිමත් වීම අපේ වගකීමක් නේද? හරි ගියාර අපි මෙහෙම කරමු. මේ බේතින් ස්ටෙප්ස් ටික මල්ටිපර්පස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හැටියට ඔයාලගේ ප්‍රොපෝසල් එකට ඇතුළත් කරන්න. හැබැයි ඒක සාධාරණීකරණය කරන්න මට ලස්සනට ජස්ටිෆිකේෂන් පේපර් එකක් ඕනේ. ගෑනු දරුවන්ගේ ආරක්ෂාව විතරක් නෙමෙයි මේ ස්ට්‍රක්චර් එක හදන නිසා බැම්මේ සොයිල් ඉරෝෂන් වෙන එකත් ගැන නවතින එක ගැනත් දාන්න. එතකොට මේකේ කොස්ට් එක වැඩි වෙන ගැන කාටවත් ඇඟිලි දික් කරන්න බැරි වෙවි. සී මොකද කියන්නේ ගැන? හරි එහෙනම් ඇලොකේෂන් එක රිවයිස් කරන්න බලාගෙන එස්ටිමේට් එකයි ඩිසයින් එකයි වෙනස් කරන්න. හැබැයි එස්ටිමේට් කොස්ට් එක වැඩි වෙයි. හරි ඇලොකේෂන් එකේ ප්‍රශ්න මම බලා ගන්න. සඳුනි ඔය අනන වැඩේ කොහොම හරි කරා නේද? ඔව්රුවනි. ඇත්තටම ඔය වගේ කාරණාවලදී මම හරියම සංවේදී. අපි ඩිසයින් එකක් කරන්න ඕනි රෝනි. ඩිසයින් එෆිෂියන්සි, ඩිසයින් ප්‍රොඩක්ටිවිටි ගැන විතරක් හිතලා නෙමෙයි. ඒකේ මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජනීය ගැන හිතන්න. තාක්ෂණය මනුෂ්‍යත්වයට එක්ක සමපාත වුණාම තමයි ඒ නිර්මාණයට වටිනාකමක් ලැබෙන්නේ. ඔයා ඉතින් ඉස්සරින්දම මාත් එක්ක හැමදේටම හිටියනේ රෝනි. මට ඒක ලොකු සතුටක්. දැන් සඳුනි
ඇත්තට අපේ හස්බන්ඩ්ගේ අම්මා ඉස්සර මාත් එක්ක නිතරම කියන දෙයක් තමයි එයා අත්තල කරගෙට හැදෙනකන් කිලෝමීටර් ගාණක් ඈත යනවලු වතුර අරගෙන එන්න. ගේ ඉස්සරහින් ඇලක් බහිනකොට කිලෝමීටර් ගාණක් ඈත ගිහිල්ලා වතුර ගේන්න වෙන එක මොන විදිහේ පාපයක්ද කියලා හිතන්නකෝ. ඒක නම් ඇත්තටම. ඒක නෙවෙයි. බලන්නකෝ අර දරුවා දිහාවේ. මොන තරම්නම් සතුටින් එයා වතුර සෙල්ලම් කරනවදනේ. ඒක මේ ප්‍රොජෙක්ට් එක සාර්ථකයි කියන්නේ. අනිත් එක දැන් ගමේ මිනිස්සු මොන තරම් පාසේ වතුර ටික ගන්නවද? අඳුර පීරන වැහි බිඳිති කඳුළු තැවරුණු පිණි බිඳිති මියදිහිනට පනගසන්නට පාර කීවේ කවුරුන්දෝ යකඩ හීනක හුස්ම හිර කර ඔහේ දුවනා නරනින්දු රිදී දිය පොද සොයනා දැතට ගිනි බිඳපුවේ යක් පුත්තු යකඩ කොන්ක්‍රීට් මිනුම් අස්සේ පිදෙනා මනුසත්කම් මුසුකලා රන් සිත්තමක් සිත් සතන් සනසවමින් පිපී තඹරුම් පිසදමා මඩ පීඩියන් ලොව හැඩ